ඊට පස්සේ පුතේ මේ එස්ටර් වල ප්‍රතික්‍රියා ටික බලමු. 61 වෙනි ප්‍රතික්‍රියාව ලිතියම් මෙලින් හයිඩ්‍රේට් ETH+H2 දානවා. ඔයගොල්ලෝ දන්නවා C ඩබල් බොන්ඩ් O තියෙන සංයෝග 6ම ලිතියම් මෙලින් හයිඩ්‍රේට් එක ප්‍රතික්‍රියා කරනවා. එතකොට වෙන්නේ මෙන්න මෙතනින් කැඩෙනවා මේ. එස්ටර් මෙතනින් කැඩෙනවා. වෙනමත් ලියලා පෙන්නන්නම් දැන්. මේකනේ එස්ටර් එක. CH3 CH2 C ඩබල් බොන්ඩ් O CH2 CH3. මේකට ලිතියම් මෙලින් හයිඩ්‍රේට් දැම්මම වෙන්නේ මෙතනින් කැඩෙනවා. කැඩලා දෙපැත්තම OH වෙනවා මේ CH3 CH2 CH2 OH වෙනවා මේක. මේකත් CH3 CH2 OH වෙනවා. දෙපැත්තම මධ්‍යසාර වෙනවා. මම උනා ලියන්නම්. CH3 CH2 CH2 OH වෙනවා. මේකත් OH වෙනවා. එච්චරයි. CH3 CH2 OH. හරි. ඕක තමයි වෙන්නේ. ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රේට් මේක තමයි මෙතන ලියලා තියෙන්නේ. ඒක තමයි මෙතන ලියලා තියෙන්නේ. ඒක ඔක්කොම ලියලා තියෙන්නේ. මධ්‍යසාර දෙකක් හැදෙන ලිතියම් කොහොම ලිතියම් හයිඩ්‍රේට් දැම්මම ඔයගොල්ලන්ට මතක ඇති මේ ඇමයිඩ් හැර අනිත් C ඩබල් බොන්ඩ් O තියෙන සංයෝග 6ෙම OH තමයි වෙන්නේ. හරි. ඊට පස්සේ ඒ 61 ප්‍රතික්‍රියාව ඊට පස්සේ 62 ආම්ලික ජල විච්ඡේදනය. ආම්ලික ජල විච්ඡේදනයේදී ඒත් මෙතනින් කැඩෙනවා. කැඩිලා මෙතෙන්ට OH එකයි මෙතෙන්ට H එකයි එන්නේ. එතකොට එන්නේ CH3 CH2 C ද්විත්ව බන්ධන OH මේ CH3 CH2 C ද්විත්ව බන්ධන OH මෙතෙන්ට H එකක් CH3 CH2 OH. ඔන්න ඔහමයි. අමාරු නෑ. මෙන්න මෙතනින් කඩන්න. එස්ටරේ දෙකට කරනවා ජල විච්ඡේදනයේදී. කරලා ද්විත්ව බන්ධන O බඳුණු කාබන්ට OH එකක් ගන්න මෙතෙන්ට H එකක් ගන්න. දෙකට වෙන් කරලා. ජලී NOH දැම්මත් මේකමයි. මේ ප්‍රතිඵලමයි අර කාබොක්සිලික් අම්ලයේ තියෙන NOH එක ප්‍රතික්‍රියා කළ O- Na+ වෙනවා. මේක OH එක. විතර එදිලා නෑ. ඒක OH. හරි නේද? හරි. ඊට අමතරව පුතේ මේ 64 ප්‍රතික්‍රියාව මේ ග්‍රීනාට් කෑලි දෙකක් වදින ප්‍රතික්‍රියා තියෙනවනේ. එකක් තමයි ග්‍රීනාට් එස්ටර් එක. අනිත් ග්‍රීනාට් අම්ල හෙලයිඩ් එක. ඕකේ අපිට ඇත්තටම තියෙන ග්‍රීනාට් එස්ටර් එක ප්‍රතික්‍රියාව තමයි තියෙන්නේ. දැන් මම කතා කරන්න යන ප්‍රතික්‍රියාව. හරි. ඕක 64. ඕකෙදි වෙන්නේ මෙන්න මේ කොහොමද එස්ටර් ප්‍රතික්‍රියා කරන මෙතනින් කැඩෙනවනේ මෙතනින් කැඩෙනවා. කැඩිලා මේ කෑල්ල වෙන් වෙලාම යනවා. වෙන් වෙලා මෙතෙන්ට එනවා CH3 මෙන්න මේ කෑල්ල මම ලියන්නේ. CH3 CH2 C O එක මයිනස් වෙලා MgBr ප්ලස් වදිනවා. මෙන්න මේ කෑලි දෙක තියෙන්නේ. අන්න එතෙන්ට වදිනවා ග්‍රීනාට් කෑලි දෙකක්. මෙන්න මේ ග්‍රීනාට් කෑලි දෙක. CH CH3 CH CH3 මොහොම තමයි වෙන්නේ. හරි. එක වගේ ග්‍රීනාට් කෑලි දෙකක් වදින එක තමයි වෙන්නේ. එක සමාන ග්‍රීනාට් කාණ්ඩ දෙකක් වදින ওই ප්‍රතික්‍රියාව පුතේ හරිම වටිනවා. ඒ කියන්නේ මේ ග්‍රීනාට් එස්ටර් එක ප්‍රතික්‍රියාව එක වගේ ග්‍රීනාට් කෑලි දෙකක් වදිනවනේ. ඒක හරි වටින ප්‍රතික්‍රියාව. පරිවර්තන ඕන තරම් තියෙනවා 64 ප්‍රතික්‍රියාව. පොඩ්ඩක් මාක් කරගන්න. ඒතර ওই ටික තමයි එස්ටර් වල ප්‍රතික්‍රියා. අපි ওই ටික වෙනමත් අර අපි කටුවැඩ කොලෙත් පොඩ්ඩක් ලියා ගමු.